ඊළඟට අපි බලමු වර්ගජ සමීකරණ ගානක් කොහොමද හදන්නේ කියලා. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25ක් වේ. එහි දිග සෙන්ටිමීටර 2කින් අඩු කර පළල සෙන්ටිමීටර 3කින් වැඩි කළ විට සමචතුරාශ්‍රයක් ලැබේ. එම සමචතුරාශ්‍රයේ පැත්තක දිග x ලෙස ගන්න. එතකොට මේ විදිහට ඍජුකෝණාශ්‍රයක් තියෙනවා. මේකේ දිගින් සෙන්ටිමීටර 2ක් අඩු කරලා පළල පැත්තෙන් සෙන්ටිමීටර 3ක් වැඩි කර ගන්නවා. එතකොට සමචතුරාශ්‍රයක් ලැබෙනවා. මෙන්න මේ රතු පාටින් දැක්වෙන සමචතුරාශ්‍රයේ පැත්තක දිග x කියලා ගන්න තියෙනවා. ඒ අනුව අපිට මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මේ x ඇසුරෙන්. එතකොට x වලින් x වලට තව දෙකක් එකතු වුනහම ඍජුකෝණාශ්‍රයේ දිග ලැබෙනවා. ඒ වගේම x වලින් සෙන්ටිමීටර 3ක් අඩු වුනහම මේ ඍජුකෝණාශ්‍රයේ පළල ලැබෙනවා. අපිට ගාන තුල දීලා තියෙනවානේ මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය 25ක් කියලා. එහෙනම් අපි මේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලයේ සම්බන්ධ වෙන්න ප්‍රකාශනයක් ලියන්න ඕන. ඒ අනුව මේ ඍජුකෝණාශ්‍රයේ දිග x ධන 2 නම් පළල x ඍණ 3 නම් වර්ගඵලය 25ක් නම් ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය කියලා කියන්නේ දිග ගුණ කිරීම පළල. ඒ කියන්නේ x ධන 2 ගුණ කරනවා x ඍණ 3. ඒකට ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය 25ක් හින්දා මේ උත්තරේ 25ට සමාන කරගන්නවා. දැන් මේ ද්විපද ප්‍රකාශන දෙකේ ගුණ කරලා වරහන් ඉවත් කරගන්න ඕන. එතකොට අපිට ලැබෙනවා x වර්ගයේ ඍණ x ඍණ 6 සමානයි 25 කියලා. එතකොට ධන 25 මෙහාට ඍණ 25 කරලා ගෙනල්ලා එක පැත්තක් බිඳුව කරගත්තාම අපිට වර්ගජ සමීකරණයක් ලැබෙනවා x වර්ගයේ ඍණ x ඍණ 31 සමානයි බිඳුව කියලා. දැන් මේ වර්ගජ සමීකරණය විසඳන්න කියනවා. අපි වර්ගජ සමීකරණය විසඳන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වර්ග පූර්ණ ක්‍රමය, අනිත් එක තමයි සූත්‍රය භාවිතයෙන්. අපි මුලින්ම බලමු කොහොමද වර්ග පූර්ණයට මෙන්න මේ වර්ගජ සමීකරණය විසඳන්නේ කියලා. එතකොට වර්ග පූර්ණයට වර්ග සමීකරණයක් විසඳද්දී පළවෙනි පියවර තමයි මේ x වර්ගය ඉස්සරහා සංගුණක එකක් වෙලා තියෙනවද කියලා බලන එක. එතකොට මේකේ සංගුණක එකක් හින්දා ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් වෙන ඉලක්කමක් තිබුණොත් මුළු සමීකරණය මේ ඉලක්කමෙන් බෙදලා x වර්ගයේ සංගුණක එකක් කරගන්න ඕන. ඊළඟට දෙවෙනි පියවර තමයි මේ x ගේ සංගුණකය x ඉස්සරහා තියෙන ඉලක්කම දෙකෙන් බෙදලා වර්ග කරලා එකතු කරලා අඩු කරගන්න ඕන. x ගේ සංගුණකය ඍණ 1නේ. 1 දෙකෙන් බෙදුනහම ඍණ 1 බෙදීම 2යි. ඒක වර්ග කරපුවාම 1 යට 4යි. අපි කරන්නේ මේ සමීකරණයේ දෙපැත්තටම 1 යට 4ක් එකතු කරගන්න. ඒ කියන්නේ මේ සමීකරණයේ 4න් එකක් දෙපැත්තටම එකතු කරා කියලා 1 2 කැපිලා ගියපුවාම වෙනසක් කරලා නැහැ. එහෙම කරන්නේ අපි මෙන්න මෙතන පූර්ණ වර්ගයක් හදාගන්න ඕන හින්දා. එතකොට මෙතන x ඍණ භාගයේ පූර්ණ වර්ගයේ ප්‍රසාරණය තමයි මේ x වර්ගයේ ඍණ 1x ධන 4න් 1 කියලා කියන්නේ. එතකොට මේ පැත්තේ 31 ධන 4න් 1 හරයන් සමාන කරගෙන එකතු කරද්දී අපිට ලැබෙනවා 125 බෙදීම 4ක් කියලා. දැන් අපිට මේක x තනි කරන්න වර්ගයේ හැ පැත්තට යද්දි වර්ග මූලයක් වෙලා 125 බෙදීම 4 වර්ග මූලය ලැබෙනවා. ඍණ භාගයේ හැ පැත්තට යද්දි ධන භාගයක් වුණාම අපිට x ගේ අගයේ විසඳුමක් ලැබෙනවා භාගය ධන හෝ ඍණ 125 බෙදීම 4 වර්ග මූලය කියලා. දැන් 4 වර්ග මූලය 2යි. ඒ වගේම 125 කියලා කියන්නේ 25 සර 5 125යි. 25 වර්ග මූලය 5 හින්දා මූල 5 යගේ අපිට 2.24 කියලා දුන්නාම අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් 5 2.24න් ගුණ කරලා 11.2ක් කියලා 125 වර්ගමූලය. අපි දැන් මේ හොයාගත්ත වර්ගමූලාගය මේකට ආදේශ කර ගන්නවා. එතකොට අපිට ලැබෙනවා භාගයේ ධන හෝ ඍණ 11.2 බෙදීම 2 කියලා. ඒක සුළු කරගත්තාම අපිට ලැබෙනවා මෙන්න මේ විදිහට එකතු කිරීමට එක උත්තරයකුත් අඩු කිරීමට තව උත්තරයකුත් විදිහට ලිව්වහම x වලාගේ 6.1 හෝ ඍණ 5.1 කියලා. නමුත් දිගක් සඳහා අපි ඍණ උත්තරේ සුදුසු උත්තරයක් විදිහට සලකන්නේ නැහැ. ඒ හින්දා අපි වඩා සුදුසු උත්තරේ විදිහට තෝරගන්නේ ධන 6.1. අපි ඊළඟට බලමු සූත්‍රය භාවිතයෙන් කොහොමද මේ වර්ගජ සමීකරණය විසඳන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි
සූත්‍රය භාවිතයෙන් වර්ග සමීකරණ විසඳද්දී සාධාරණ ආකාරය ලියා ගන්නවා සූත්‍රයක ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව කියලා. දැන් අපි හදාගත්ත වර්ගජ සමීකරණය මේක යටින් ලියාගෙන සංගුණක මොනවද කියලා සඳහන් කර ගන්නවා. ඒ අනුව a ගේ සංගුණකය x වර්ගයේ සංගුණකය a 1යි b වලගේ ඍණ 1යි c වලගේ ඍණ 31යි. ඊළඟට අපි සූත්‍රය ලියා ගන්නවා. සූත්‍රය කියන්නේ සාධාරණ වර්ග සමීකරණයක් වර්ග පූර්ණයෙන් විසඳපුවාම ලබා ගන්න මෙන්න මේ ප්‍රකාශයෙන්ට තමයි අපි කියන්නේ සූත්‍රය කියලා. අපි මේ සූත්‍රය මෙන්න මේ විදිහට ලියා ගන්නවා x සමානයි ඍණ b ධන හෝර b වර්ගයේ ඍණ 4ක් a c බෙදීම 2ක් a කියලා. ඊළඟට අපිට මේ a ට b ට c ට ලැබුණා කියන්නේ මේකට ආදේශ කර ගන්නවා. ඊළඟට අපි මේ විදිහට මුලින්ම වර්ගමූල ලකුණ ඇතුළේ වෙන වෙනම සුළු කරගෙන මෙන්න මේ ආකාරයෙන් සුළු කරගෙන යනවා. එතකොට අපිට ඉස්සෙල්ලා ලැබුණු පිළිතුරම මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන් භාගයේ ධන හෝ ඍණ 11.2 බෙදීම 2 කියලා. ඒ අනුව අවසාන උත්තරේ ලැබෙනවා 6.1 හෝ ඍණ 5.1 කියලා. මේකෙන් සුදුසු වගේ විදිහට අපි 6.1 තෝර ගන්නවා. ඊළඟට අපෙන් අහන ප්‍රශ්නයක් සමචතුරාශ්‍රයේ වර්ගඵලය ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න කියලා. එතකොට සමචතුරාශ්‍රයේ පැත්තක දිග වුණේ 6.1 සෙන්ටිමීටර්. ඒ අනුව සමචතුරාශ්‍රයේ වර්ගඵලය කියන්නේ 6.1 වර්ගය. ඒ කියන්නේ 6.1 ගුණ කිරීම 6.1 කියන්නේ 37.21 වර්ග සෙන්ටිමීටර්. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේපුවාම අපිට ලැබෙනවා වර්ග සෙන්ටිමීටර් 37ක් කියලා.